තෙරුවන් සරණයි. සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා සියලුම දෙනාට. අද දවසේ ගෙනෙන උතුම් ධර්ම දානමය දහම් පණිවිඩය. මහණෙනි, බෙදා දී වැළඳීමෙන් අනුහස් මම යම්සේ දනිම්ද එසේම සෙස්සොත් දනිත් නම් නොදී නොවළඳන්නා වූය. මසුරු මල ඔවුන්ගේ සිත හාත්පසින්ම අල්ලාගෙන නොසිටින්නේය. ඔවුන්ගේ යම් අවසන් බත් පිඬෙක් වෙයි නම් පිළිගන්නෝද වෙත්නම් ඒ බත් පිඬෙන්ද කොටසක් බෙදා නොදී නොවළඳන්නා වූය. මහණෙනි, බෙදා දී වැළඳීමෙහි අනුහස් මා දන්නා සේ සෙසු මිනිස්සු යම් හෙයකින් නොදනින්ද එබැවින් බෙදා දී නොවළඳති. වන පරිදි බුදුරජාණන් වහන්සේ විසින් යම් ලෙසකින් වදාරන ලද සැටියෙන් මිනිස්සු දනින්නම් මසුරු මල දුරලන්නාහුය. යම් තැනකට දෙන ලද්දේ මහත්ඵල වේද එබඳු වූ ආර්යයනට සුදුසු කාලයෙහි පහන් සිතින් දන් දෙන්නාහුය. දන් පිළිගැනීමට සුදුසු ආර්යයනට පරලොව අදහා දන් දී බොහෝ දායකයෝ මේ මිනිසත් බැවින් චුතව ස්වර්ගයට යති. ඒ දායකයෝ ස්වර්ගයට ගියාහු එහි සියලු කම් සැපවලින් යුක්තව සතුටු වෙති. මසුරු මල සහිත වූ ඔහු බෙදා වැළඳීමෙහි ප්‍රතිඵල වළඳති. දාන විභංග සූත්‍රය බුද්ධක නිකාය. උතුම් තෙරුවන් සරණයි සියලුම දෙනාට. සම්මා සම්බුදු සරණයි. මෙම උතුම් ධර්ම දානමය දහම් පණිවිඩය සියලු සත්වයන් හට අනුමෝදන් කරමි. අනුමෝදන් වේවා. සාදු සාදු සාදු.